ඔන්න ඉතින් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අදත් ලස්සන පැකේජ් එකක් දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් කාලෙකින් කියන්නේ ටික දවසක් ඔන්න සද්ද නැතුව හිටියා. තවානි ලස්සන මල් ටිකක් පිපෙනකන් හිටියා. ඒත් එක්කම එයාලගේ හැඩ බලන්න මට හිතුණා තනියම. ඒ නිසා තමයි හිටියේ. ඉතින් මෙන්න මෙයාව නම් ඔයාලා කවුරුත් දන්නේ කෙනෙක් කියලා මම හිතනවා. පර්පල් ශිබෝරියක්. එයා බයි කලර් වෙලා හැදිලා තියෙනවා මේ දවස්වලේ මට. හරිම ලස්සන ශිබෝරියක්. මෙයාව නම් මේ තියෙන මේ පරණ මල ශිබෝරිය ලස්සන බලන්න තිබිච්ච හදිස්සියට මගේ අතින් චුට්ටක් ඉදිලා තියෙනවා. මගේ ෆ්ලෑෂ් වල ටිකක් ඉතින් වැඩිපුර මෙන්න මේ විදිහේ වැඩක් වෙනවා. මොකද මට තියෙන හදිස්සියට. කොහොම නමුත් මෙයාව නම් ඉතින් මං ගොඩාක් ඉවසීමෙන් දිග ඇරෙනකන් එයාගේ ලස්සන බලාගෙන හිටියා. ඉතින් මට මෙයා ඔන්න ලස්සනට පිපිලා තියෙනවා. ඔන්න ඒත් එක්කම තව එක්කෙනෙක් ඉන්නවා මට පෙන්වන්න. අද පැකේජ් දාන්න නැද්ද කියලා හයිද දන්නෙත් නෑ දානවා පැකේජ් එකක්. ඊට කලින් මෙන්න මේ ලස්සන රෙඩ් ෆෙදර් එක්කෙනා ඔයාලට පේනවා ඇති කොලේටත් වැහිලා. හරිම ලස්සන කලර් එකක් තියෙන මෙයාගේ. ඉතින් දෙපැත්ත බයි කලර් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට ලස්සන දිග්ගටි මලක් හැදලා තිනවා මේ රෙඩ් ෆෙදර්. ඉතින් හරි වටින වර්ගයක්. මෙයාලගේ පැල ටිකක් බෝ කරලා තියෙනවා. ටිකක් ලොකු වෙලා මල් හැදුනහම දෙන්නම් ඉතින් බලන්නකො ලස්සන බයි කලර් මල හැදිලා තියෙන ගොඩක් පරිණත ගහක් තමයි මේ අලුතෙන් පිපිච්ච මෙයා. මට ටිකක් විශේෂයි කියලා හිතුණා. ඒ නිසා තමයි මම පෙන්නුවේ. ඉතින් හරිම ලස්සනට හැදිලා තියෙනවා ඒ රෙඩ් ෆෙදර් එක. ඉතින් මෙන්න මේ විදිහේ ලස්සන ඇනොක් තියෙනවා. ඔයාලට ගන්නවා නම් මෙයාත් හරි ලස්සනයි. ලොකු මල් දෙන කෙනෙක්. මේ හරිම ලස්සන පාටක් තියෙන යාගේ චාම් කලර් එකක්. එයාවත් මෙදා සැරේ ඔන්න බයි වෙලා හැදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම ඉන්නවා. ඉතින් මේකත් එක්ක ඔන්න අපේ පැකේජ් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අපේ පැකේජ් එකේ ඉන්නවා මේ දවස්වල හරිම ලස්සන වටින වර්ගයක් වෙලා තියෙන මෙන්න මෙයා ලිලි රෙඩ් එක. ඉතින් මෙන්න මෙයාගේ ලස්සන පැලයක් තියෙනවා වටින් කුරුල්ලෝ දාගෙන එන කට් කරගන්න පුළුවන් විදිහේ මෙන්න මේ විදිහේ ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. ඔයාලට ගන්නවා නම් ඩබල් පෙටල් වෙලා මල් හැදිලා තියෙනවා. මෙන්න මෙයා ඉන්නවාද මේ පැකේජ් එකේ. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා කියලා. කොළ ගොඩක් තියෙනවා. මල් තියෙනවා 1 2 3 4 5යි මලක් තව එනවා. පේනවා ඇති නේද? අරෙන්නේ. එතකොට මල් 5යි පොට්ටුවක් මගේ එන ගමන් මෙන්න මේ ලස්සන ඩබල් පෙටල් වෙලා මල් හැදෙන ලිලි රෙඩ් එක දෙනවා. ඔන්න ඊට පස්සේ මේ දවස්වල ලොකු ගණන් වලට අලවි වෙන බුෂ් එක ලොකු ගණන් වලට අලවි වෙන මෙන්න මේ කාවා. ලස්සන කාවා එක ඔයාට දෙනවා. ඒ හකෙත් කොළ ගොඩක් තියෙනවා. තව චූටි කැකුලක් මොද වෙනවා. මේවත් කට් කරගන්න පුළුවන්. ඔන්න බලන්න මට යොයන හරිම ලස්සන කාවා කෙනෙක් ඉන්නවා. එයාවත් මෙන්න මේ පැකේජ් එකෙන් අද ඔයාලට මම දෙනවා. මේ බලන්නකෝ හරිම ලස්සන ලොන්ග් ටේල් මලක් හැදෙන්නේ. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. ඒත් එක්කම බ්ලැක් වෙරයිටිස් වල තව එක්කෙනෙක් තමයි එෂෙන්ෂියා බ්ලැක් කියන්නේ. ඉතින් මෙන්න මෙයා. මෙයා නම් ඇත්තටම වටින කෙනෙක්. මේ ඒ වගේම තමයි බලන්නකෝ කට් මොල් ටික කොහොමද කියලා. බය නැතුව අලුත් කෙනෙකුට උනත් කට් කරගන්න පුළුවන් විදිහේ ලස්සන එෂෙන්ෂියා එකක් තියෙනවා. එයාගෙත් කොළ ගොඩක් තියෙනවා. මල් තියෙනවා 4ක්. චුට්ටක් බිමින් තියලා වලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහේ තමයි මේ 1යි 2යි 3යි 4යි මේ තියෙන අලුතින් පිපිච්ච මල. හරිම ලස්සන පාටක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ 3 දෙනාම ඔයාලට අද දවසේ ගන්න පුළුවන් 7500කට. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් එක්කිනෙකුට තමයි අවස්ථාව තියෙන්නේ 7500කට. ලිලි වයිට් එක, ලිලි රෙඩ් එක, ඒකම එෂෙන්ෂියා බ්ලැක් එක. මෙන්න මේ 3 දෙනාම 7500කට අද දවසේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් ඉන්නව නම් ඉක්මනින් මැසේජ් එකක් දාන්න. ඉතින් මේ විදිහේ පුංචි පැකේජ් දාලා වුණ අපි රජ වෙන්න නම් නෙමෙයි. ඉතින් මොනවා හරි දෙයක් එදිනෙදා ගෙදර වැඩකට නේද අපිට මහත්යට හයියක් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. ඉතින් අපි ගොඩාක් ලොකු සල්ලිකාරයෝනේ මේ ආර්ථික මට්ටමින් නේද? එහෙම සල්ලි තියෙන නම් මලක් විකුණලා අපිට ගන්න සල්ලි නේද? එහෙම ගන්න උවමනාවක් නැහැනේ. ඉතින් මේ වගේ ලස්සනට මල් හදලා ඔයාලටත් මල් ටිකක් දෙයිලා අපිත් ඒකේ මුදලක් උපයගන්නේ අපේ මොනවා හරි ගෙදර වැඩක් කරන්න ඒ වගේ දෙයකට තමයි.
ඉතින් ඒ නිසා තව ලස්සන පැකේජ් ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හිමීට යන ගමනක් හයියෙන් යන්න ඕන නැහැ. හිමීට පැල ටිකක් ගෝ කරගෙන අපි මේ ගමන හිමීට යන තමයි උත්සාහ කරන්නේ. ඉතින් ආරාධනා කරනවා අද දවසේ දාපු ලස්සන පැකේජ් එක ඕන කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් මැසේජ් එකක් දාන්න. පැකේජ් එක දෙන්න බලාගෙන ඉන්නවා මම ඔයාලට. නැවතත් මතක් කරනවා එක්කෙනෙකුට තමයි අවස්ථාව තියෙන්නේ. අද පැකේජ් එක ගැන කෝල් කරොතින් සඳහා අනිවාර්යෙන් කුරියර් එක දානවා. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. ලස්සන පැකේජ් එකකින් ආයේ හමු වෙන්නකම් ගිහින් එන්නම්.